ව්‍යායාම කරන අතරතුර ඔබට මහන්සියක් දැනෙනවාද? ඔබේ ව්‍යායාම් ශාලාවේ සැසිය අතරමඟදී ශක්තිය අඩුද? ලාභ ස්වාභාවික සහ පහසුවෙන් ලබාගත හැකි සරල පරතුරක් ඔබේ ශක්තිය මිදදරා ගැනීම සහ ව්‍යායාමකාරී සාධනය වැඩි කළ හැකි බව මම ඔබට පැවසුවොත් කුමක් කළ යුතුද? ඔබ මිල අධික අතිරේක ලබා ගැනීමට පෙර ව්‍යායාම් ශාලාවට යාමට පෙර කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. එයයි කියලා අපි සොයා බලමු. ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සඳහා සරල ආහාර පුරුදු බෙදාගන්නා අපගේ සෞඛ්‍ය සහ පෝෂණ නාලිකාවට නැවත සාදරයෙන් පිළිගනිමු. අද අපි කතා කරන්නේ ලොව පුරා ක්‍රීඩිකාවන් විසින් භාවිතා කරන ප්‍රබල පූර්ව ව්‍යායාම රහසක් ගැනයි. ව්‍යායාම කිරීමට පෙර කෙසෙල්. හොඳම ප්‍රතිඵල සඳහා එය අනුභව කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට සහ කාලය මතක් කිරීමට අවසානයේ දක්වා රැඳී සිටින්න. කෙසෙල් ස්වාභාවික කාබෝහයිඩ්‍රේට් වලින් පිරී ඇත. එය ඔබේ ශරීරයේ ප්‍රධාන ඉන්ධන ප්‍රභවයයි. ඔබ ව්‍යායාම් ශාලාවට යාමට පෙර කෙසෙල් ගෙඩියක් අනුභව කරන විට ඔබේ රුධිරයේ සීනි ක්‍රමයෙන් ඉහළයයි. ඔබේ මාංශ පේශිවලට ඉක්මන් ශක්තියක් ලැබේ. ව්‍යායාම අතරතුර ඔබට අඩු වෙහෙසක් දැනේ. සීනි සහිත කෙටි ආහාර හෝ ශක්තිජනක පාන වර්ග මෙන් නොව කෙසෙල් පිඳවැටීම් නොමැතිව පිරිසිදු තිරසාර ශක්තියක් ලබා දෙයි. මිනිසුන් ඉක්මනින් ව්‍යායාම නතර කිරීමට ප්‍රධාන හේතුවක් තමයි මාංශ පේශී කැක්කුම. කෙසෙල් පොටෑසියම් සහ මැග්නීසියම් වලින් පෝසත් වන අතර ඒවා අත්‍යවශ්‍ය කනිද දෙකකි. මාංශ පේශී කැක්කුම වැළැක්වීම, මාංශ පේශී තෙහෙට්ටු අඩු කිරීම, නිසි මාංශ පේශී හැකිලීමට සහාය වීම. ඔබේ ව්‍යායාමට පෙර කෙසෙල් ගෙඩියක් අනුභව කිරීම ඔබේ මාංශ පේශී සුමටව ක්‍රියා කිරීමට උපකාරී වේ. විශේෂයෙන් ඔබේ කකුල් වලට කෙසෙල් මිදදරා ගැනීම සහ විදදරා ගැනීම සඳහාද දායක වේ. ධාවකයන්, බයිස්කල්කරුවන් සහ ව්‍යායාම පුහුණුකරුවන් බොහෝ විට පුහුණුවට පෙර කෙසෙල් අනුභව කරන්නේ බැවිනි. ඔවුන් ඔබට උදව් කරන්නේ බරින් නොසවන්න, දිගු වේලාවක් දුවන්න, වඩා වෙහෙස මහන්සි වී පුහුණුවන්න සහ වේගයෙන් සුවය ලබා ගන්න. එක් කෙසෙල් ගෙඩියකින් ඔබේ ව්‍යායාමයේ ගුණාත්මක භාවයේ විශාල වෙනසක් කළ හැකිය. හෘද ස්පන්දනය, ආම්ලිකතාවය සහ ආහාර ජීර්ණ අපහසුතාවයන් සඳහා කෙසෙල් උපකාරී වේ. කෙසෙල් පහසුවෙන් ජීර්ණය කළ හැකි අතර ආමාශයට හිත කරයි. ඒවා 100% ස්වභාවික වේ. දැරිය හැකි මිලකටද ලබාගත හැකිය. රසායනික ද්‍රව්‍යද නොමැත. එමෙන්ම අතුරු ආබාධ නොමැත. ආරම්භකයන්ට සහ පළපුරුදු ව්‍යායාම ශාලාවට යන අයට එකසේ පරිපූර්ණයි. හොඳම ප්‍රතිඵල සඳහා මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් කන්න. ව්‍යායාම් කිරීමට මිනිත්තු 20කට හෝ 30කට පෙර එය අනුභව කළ හැකිය. ඒවා තනිවම හෝ රටකජු බටර් සමග හෝ ඇට වර්ග කීපයක් සමග ආහාරයට ගත හැකිය. නැතහොත් දිගු ව්‍යායාම් සඳහා ඕට් සමග ආහාරයට ගැනීමෙන් පසු වතුර ටිකක් බොන්න. ඉතින් ඊළඟ වතාවේ ව්‍යායාම් ශාලාවට යාමට පෙර මතක තබා ගන්න කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. මෙම වීඩියෝ ඔබට උදව් කළේ නම් එයට ලයික් කරන්න. එය ඔබේ ව්‍යායාම් ශාලාවේ මිතුරකු සමග බෙදා ගන්න. සහ තවත් සරල සෞඛ්‍ය උපදෙස් සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න. ශක්තිමත්ව සිටින්න, නිරෝගීව සිටින්න.